මුලින්ම මේ ඔක්ටෝහයිඩ් කියන VPN එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට ගිහිල්ලා අපි ඒකේ වෙන කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. නැත්නම් අපිට අපේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න බැරි වෙනවා. ඒක ඕපන් කරලා අපි ඒකේ වෙන කන්ට්‍රි එකක් තෝරලා අපිට පැයකට මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. මේකේ ඇඩ් එකක් බලන්න එනවා. ඒ ඇඩ් එක අපි view කරාට පස්සේ අපට පැයකට VPN එක ඔටෝ කනෙක්ට් වෙනවා. මෙතනින් මෙහෙම කන්ට්‍රි එක සිලෙක්ට් කරපුවාම මෙන්න මෙතන මේ පෙන්නනවා 1 hour VIP access කියලා. ඒක ටච් කරපුවාම අපට ඇඩ් එකක් මේ ප්ලේ වෙනවා. ඒ ඇඩ් එක ස්කිප් නොකර ඒ ඇඩ් එක ප්ලේ කරන්න. ඊට පස්සේ පැයකට අපිට VPN එකේ කන්ට්‍රි එකට මේ VPN එක ඔන් වෙනවා. මේ ප්ලේ වෙන ඇඩ් එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. ඒක එහෙමම ප්ලේ වෙන්න අරින්න. ප්ලේ වුණාට පස්සේ තමයි අපිට VPN එක ඔන් වෙන්නේ. මුලින්ම ඔයාලා මේ VPN එක ඔන් කරගෙන ඉන්න ඕනි අපේ මේ KYC කරන්න කලින්. එහෙම නැති වුණොත් අපිට අපේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න බැරි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේක VPN එක ඔන් වුණාට පස්සේ තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට ගිහිල්ලා ඒ ඇප් එක KYC කරන්න පටන් ගන්න. හරි. මෙන්න දැන් ඒක කනෙක්ට් වෙනවා පෙන්නනවා VIP එක. මේ VPN එක. හරි. මගේ කනෙක්ට් වුණා. කරන්ට් ලොකේෂන් එක හයිඩ් වෙලා VPN එක කනෙක්ට් වුණා. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත MyFin කියන ඇප් එකට යන්න. කැමති අය මගේ මේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගත්ත මෙන්න මේ ඇප් එකට MyFin කියන මේ ඇප් එක වෙන්න ඕනි. මේ ඇප් එකට යන්න. ගිහිල්ලා මෙතන මේ sign up කියලා තියෙන login නෙමෙයි sign up කියන එක. මොකද අපි account එක create කරන්න හදන්නේ. ඒ නිසා මේ sign up කියන එක click කරන්න. ඊට පස්සේ මේ දීලා තියෙන ටික fill කරන්න තියෙන මේ country code එක අපේ ශ්‍රී ලංකන් country code එක තෝරන්න +94. ඊට පස්සේ මෙතන අපේ phone මේ ඔයාලා දාන phone number එක දාන්න, email එක, password එක. ඊට පස්සේ මෙතන මේ පහළ tick දෙක දාන්න. invite code එක ඕනේ නැහැ. පහළ tick දෙක දාන්න. ඊට පස්සේ continue කියන එක දෙන්න. මෙතන tick දෙක දැම්මහම මෙතන මේ continue කියන එක රතු පාට වේවි. ඒක දැන් hide වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතන continue දෙන්න. ඒක continue කරාට පස්සේ ඔයාලා මෙතනින් second step එකට යනවා. ඒකේ මෙතන මේ nationality කියන එක තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ business type එක passport කියන එක ඔටෝ වැටෙනවා. මෙතනින් මේ currency එක තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ continue කරන්න තියෙන්නේ. මෙතන අපි දැන් nationality එක තෝරමු. එතන nationality එක ඔයාලා ශ්‍රී ලංකා කියලා තෝරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මෙතන passport කියලා ඔටෝ වැටේවි. මෙතන euro හරි USD හරි තියෙන හරිනේ. euro තිබ්බත් කමක් නැහැ. ඊට පස්සේ මෙතන මේ tick එක දාන්න. ඊට පස්සේ continue දෙන්න. මෙතන තියෙන්නේ ඊට පස්සේ ID එක දෙන්න තියෙන්නේ. මෙතනින් මේ start කියන එක දෙන්න. start කියන එක දුන්නාට පස්සේ ඔයාලට passport එකනේ අතන වැටිලා තිබ්බේ passport තියෙන අයට විතරයි මේක කරන්න පුළුවන්. මෙතනින් මේ passport එක scan කරන්න ඕනි ඔයාලගේ. ඒක ස්කෑන් කරාට පස්සේ මෙතන මේ වගේ මේකක් තියෙනවා. ඔයාලා ෆිල් කරගෙන මෙතන කන්ටිනියු දෙන්න. මේ කැප්චර් එක ෆිල් කරගන්න තියෙන්නේ මේ තියෙන විදිහටම 8 M A J A1 ඒ වගේ එක ෆිල් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ ඒවි ඔයාලගේ ෆෝන් නම්බර් එකට මේ කෝඩ් එකක් ඒවි. ඒ කෝඩ් එක මෙතන දාන්න. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දෙන්න. හරි. දැන් ගොඩක් දේවල් ඉවරයි. තව පොඩි දෙයක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ආය අමුතුවෙන් log වෙන්න ඒවි සමහර විට. එහෙම නැත්නම් ඔයාලා අමුතුවෙන් app එකට password එකයි දීලා ඉවර වෙලා දැන් ඔයාලා create කරපු account එකට මෙතන password දීලා ඉවර වෙලා log වෙන්න ඕනේ. ඔයාලා දීපු password එක මතක තියාගන්න. එතනින් log වුණාට පස්සේ ඔයාලට මේ KYC කරපු questionnaires එතන තියෙන්නේ මේ නම ID එකේ තිබ්බ full නම දාන්න. ඇඩ්‍රස් එක දාන ID එකේ තිබ්බම પાස්පෝර්ට් එකේ තිබ්බේවා මේ අනිත් ඒවා නම් ඔයාලට කැමති ටිකක් ඒකට ෆිල් කරගන්න. එතන තියෙන්නේ normal details ටිකක් මේ employee status ඒ වගේ normal details ටිකක් තියෙන්නේ. ඒ ටික ඔයාලට කැමති විදිහට ෆිල් කරගන්න. ෆිල් කරගෙන ඒ ටික ඔක්කොම ෆිල් කරගෙන ඉන්නාට පස්සේ මේ ඒක නම් ලොකු දෙයක් නැහැ. ඒක ඔයාලට කැමති විදිහටම ෆිල් කරගන්න. මේ ඒ ටික ෆිල් කරගෙන ඉන්නාට පස්සේ මෙතන මේ continue කියලා පහළ තියෙන්නේ. ඒක දෙන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඔයාලගේ ඉවරයි. ඊට පස්සේ මෙතන තියෙන මේ IBAN කියන නම්බර් එක තමයි
ගන්න තියෙන්නේ. හරි. ඒ වගේම මතක තියාගන්න මේක ලේසියෙන්ම කරන්න පුළුවන් iPhone තියෙන කෙනෙක්ට විතරයි. Android තියෙන කෙනෙක්ට try කරලා බලන්න පුළුවන් වෙයි. හැබැයි ඒක ගොඩක් අමාරුයි. iPhone තියෙන කෙනෙක්ට නම් ඉක්මනින්ම ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. ඒ නිසා iPhone තියෙන අය මේක කරගන්න. මේ වීඩියෝ එකේ description එකේ පහළ comment section එකේ දානවා අපේ WhatsApp link එක. ඒ WhatsApp link එකෙන් group එකට join වෙලා ඒකට තමයි මේ details එවන්න ඕනේ. ඊට පස්සේ අපි ඔයාලට මේ account එක sell කරලා ඔයාලගේ සල්ලි bank account එකට හරි Binance wallet එකට හරි දානවා. අනේ සෝරි තව පොඩි දෙයක් කියන්න මතක වුණා. ඔයාලා මේ account එක හදන්න කලින් අලුත්ම Gmail account එකක් හදන්න. ඒ Gmail account එක තමයි මේ app එකට දෙන්න ඕනේ. ඒ Gmail account එක හදන්නේ phone number එකයි recovery mail address එකයි නොදී. normal විදියට තමයි Gmail එක හදන්නේ. අන්නේ Gmail address එක ඕනි මේ myfin කියන app එකට දෙන්න. ඔයාලා app එක හදන්න ගන්න කලින් අපේ මේ WhatsApp group එකට join වෙන්න. ඊට පස්සේ app එක හදන අතරතුර එන ප්‍රශ්න ඔයාලට අපේ කෙනෙක් contact කරගෙන අහන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව මගේ channel එක subscribe කරලා මේ notification bell එකත් all දාලා තියාගන්න.